අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෙන්සීන් වල ඒකාදේශිත ව්‍යුත්පන්න. බෙන්සීන් වලදී අණුක සූත්‍රය අපි ලිව්වේ C6යි H6. එයා අපි ඇඳලා පෙන්නුවේ මෙහෙම. ඒකාදේශිත ව්‍යුත්පන්නයක් කියන්නේ මෙතන තියෙන H පරමාණුවක් අයින් කරලා ඒ වෙනුවට වෙනත් ආදේශිත කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු බෙන්සීන් වලට NO2 කාණ්ඩයක් සම්බන්ධ වෙලා. එතකොට දැන් මෙයා ලියන්නේ කොහොමද අණුක සූත්‍රය? C පරමාණු 6ක් තියෙනවා. H පරමාණු මේකේ 6ක් තිබ්බට මේකේ 6ක් නැහැ. මේකේ තියෙන 5යි. මොකද එකක් අයින් වෙලා තමයි NO2 ආවේ. එහෙනම් මේ තමයි නයිට්‍රෝබෙන්සීන් කියන එක නම් සාමාන්‍යයෙන් අපි අණුක සූත්‍රයක් විදිහට ලියන ක්‍රමය. එහෙනම් කොහේ හරි පරිවර්තනයක සංයෝගයක් තුල C6යි H5 කියන කෙනා දැක්කොත් එකෙන් අදහස් වෙන ඉතින් කවුරු තියනවද? බෙන්සීන් කියන කෙනා තියෙනවා. මේ ඒකාදේශිත ව්‍යුත්පන්නයකට තව ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයක් සිදු වෙන අවස්ථාවක් හිතන්න. ඒ කියන්නේ CH3 කාණ්ඩයක් බැඳිලා තියෙන අවස්ථාවකදී මම මෙයාව නයිට්‍රෝකරණයක් කරන්න යනවා. තව නයිට්‍රෝනියම් කාණ්ඩයක් සෙට් කරන්නයි හදන්නේ. ඒ කියන්නේ සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර H2SO4 දාලි වල අපි රත් කරන්න ඕන. රත් කරාට පස්සේ පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද එන්නේ ප්‍රශ්නේ? CH3 කාණ්ඩය මෙතන බැඳිලා තියෙනකොට NO2 කාණ්ඩය යන්නේ කොහෙටද? ඒ කියන්නේ ඒකාදේශිත ව්‍යුත්පන්නයකදී එයා නැවත ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සඳහා දෙවෙනි වරට සහභාගී වෙනකොට දෙවෙනියට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝෆිලිකේ යන දිශාව තීරණය කරන සාධක ටිකක් තියෙනවා. මෙතෙන්ට යනවද? මෙහෙටද යන්නේ? මෙතෙන්ටද යන්නේ? කොතෙන්ටද යන්නේ කියන එක පොඩි ප්‍රශ්නයක්. මේකෙදි වෙන්නේ මෙහෙම. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරලා බෙන්සීන් වල ඒකාදේශිත ව්‍යුත්පන්නයක් හැදිලා තියෙනකොට තව යාගේ C පරමාණු 5ක් තියෙනවා හිස් තැන් වෙලා. මේ තැන් වලට මොනවා හරි සම්බන්ධ වෙන්න පුළුවන්. මේවට නම් කිහිපයක් එනවා. මේ බෙන්සීන් වලට බැඳිලා තියෙන කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුවට දුරින් ඉන්න කාබන් කෙනා. මෙයා අපි හඳුන්වනවා පැරා ස්ථානය කියලා. මෙයාට ළඟින් ඉන්න ස්ථාන දෙක අපි හඳුන්වනවා ඕතෝ ස්ථාන කියලා. මේ තියෙන්නේ ඕතෝ ස්ථාන. ඉතිරි වෙන ස්ථාන දෙකට අපි කියනවා මෙටා ස්ථාන. මෙටා ස්ථාන. එහෙනම් බෙන්සීන් වල ඒකාදේශිත ව්‍යුත්පන්නයකදී මේ ආදේශිත කාණ්ඩයේ බැඳිලා තියෙන කාබන්ට දුරින් ඉන්න කෙනා පැරා ස්ථානය, මෙයාට ළඟින් ඉන්න දෙනා ඕතෝ ස්ථාන දෙකක්, ඉතුරු දෙන්නා මෙටා ස්ථාන දෙකක්. මේක හරියට මේ වගේ. සමහර යාළුවෝ ඉන්නවා අපිට සම්බන්ධ වුණාට පස්සේ. හරි අපි හිතමුකෝ කැපිටල් A කියන යාළුවා අපිට සම්බන්ධ වෙනවා. අපි තමයි බෙන්සීන්. සමහර යාළුවෝ අපිට සම්බන්ධ වුණාට පස්සේ අපි ගාව තියෙන මුදල් සමහරක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි එහෙන හැපි එකේ ඉන්නවා. මෙහෙම. සමහර යාළුවෝ ඉන්නවා ඒ යාළුවා අපිට සෙට් වුණාට පස්සේ අපේ තියෙන අන්තිම සතෙත් ඉවර වෙනවා. ඒ කියන්නේ අපි එහෙන සෑඩ් මූඩ් එකේ ඉන්නවා. සමහර කාණ්ඩ බැඳුනට පස්සේ බෙන්සීන් වල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. සමහර කාණ්ඩ බැඳුනට පස්සේ බෙන්සීන් මත තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වීමක් වෙනවා. මේ විදිහට කිසියම් ආදේශිත කාණ්ඩයක් බෙන්සීන් වලට බැඳීමත් සමග බෙන්සීන් මත තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා නම් අපි කියනවා බෙන්සීන් මේ වෙලාවේ සක්‍රියණය වෙලා තියෙනවා කියලා. මේ සක්‍රියණය වීම සඳහා හේතු වෙච්ච කාණ්ඩයට අපි කියනවා සක්‍රියකාරී කාණ්ඩය. කිසියම් කාණ්ඩයක් බෙන්සීන් සඳහා බැඳීමත් එක්ක බෙන්සීන් මත තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙලා. ඇයි අඩු වෙන්නේ? මෙයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන මෙයා ඇදලා ගන්නවා. එහෙම වුණාම බෙන්සීන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුයි. බෙන්සීන් ඉන්නේ සෑඩ් මූඩ් එකේ. මේ සෑඩ් මූඩ් එකේ ඉන්න බෙන්සීන් අපි හඳුන්වනවා වික්‍රියණය වෙලා තියෙන අවස්ථාවක බෙන්සීන් ඉන්නවා කියලා. එහෙනම් බෙන්සීන් වල ඒකාදේශිත ව්‍යුත්පන්නයකදී එයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයට වෙලා තියෙන දේ අනුව අපිට නම් දෙකක් දෙන්න පුළුවන්. සක්‍රියණය වෙලා ඉන්න බෙන්සීන් සහ වික්‍රියණය වෙලා ඉන්න බෙන්සීන්. බෙන්සීන් සක්‍රියණය වෙලා නම් ඉන්නේ ඒ සක්‍රියණය වීම සඳහා හේතු වෙච්ච කාණ්ඩයට අපි කියනවා සක්‍රියකාරී කාණ්ඩය. වික්‍රියණය වෙලා නම් ඉන්නේ වික්‍රියණය වීම සඳහා හේතු වෙච්ච කාණ්ඩයට අපි කියනවා වික්‍රියකාරී කාණ්ඩය. බෙන්සීන් කියන කෙනා සක්‍රියණය වෙලා ඉන්නකොටයි වික්‍රියණය වෙලා ඉන්නකොටයි ඊළඟට එන ඊළඟ ඉලෙක්ට්‍රෝෆිලිකය යන්නේ කොතෙන්ටද කියන එක මේ දෙන්නගේ එකිනෙකට වෙනස්. ඒක හරියට මෙන්න මේ උදාහරණය වගේ කියලා මතක තියාගන්න. දැන් මම කිව්වා මෙතනදී මේ ඉන්නේ අපි මේ ඉන්නේ පිටින් අපිට සෙට් වෙච්ච යාළුවා. මේ යාළුවා සෙට් වෙච්ච නිසා මං ගාව තිබ්බ මුදල් ප්‍රමාණය වැඩි වුණා. සක්‍රියණය වෙලා. මේ අවස්ථාවේදී B කෙනෙකුට සෙට් වීමත් එක්ක බෙන්සීන් මත තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙලා. ඒ කියන්නේ මට මේ යාළුවා හම්බ වුණාට පස්සේ මං අතේ තිබ්බ අන්තිම සතෙත් වියදම් වෙලා තියෙනවා. අන්න ඒ වගේ එකක් මං ගාව තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙලා. හිතන්න මේ තියෙන්නේ බැංකු ටිකක්. හරි. ඕතෝ කියලා බැංකුවක් තියෙනවා, මෙටා කියලා බැංකුවක් තියෙනවා, පැරා කියලා බැංකුවක් තියෙනවා.
බෙන්සීන් හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ ඕතෝ සහ පැරාස්ථානත් එක්ක කියලා මතක තියාගන්න. ඒ කියන්නේ මම හැමතිස්සෙම ගනුදෙනු කරන්නේ මොන බැංකුවත් එක්කද? ඕතෝ බැංකුව සහ පැරා බැංකුවත් එක්ක. මිටා බැංකුවට සල්ලි ටිකක් දාලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මම ගන්නෙ නෑ. හරි. සක්‍රියකාරී කාණ්ඩයක් බෙන්සීන් වලට බැඳෙනවා. ඒ කියන්නේ බෙන්සීන් කියන කෙනාට බැඳෙන කාණ්ඩය නිසා බෙන්සීන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. ඒ කියන්නේ දැන් මට යාළුවෙක් හම්බ වුණාට පස්සේ මං ගාව තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මං දැන් මේ සල්ලි ටික ගිහිල්ලා දාන්නේ කොහෙටද? මම නිතර ගනුදෙනු කරන බැංකු දෙකට. ඒ කියන්නේ කොහෙටද දාන්නේ? ඕතෝ කියන ස්ථානයටයි පැරා කියන ස්ථානයටයි. එහෙනම් දැන් බෙන්සීන් කියන කෙනා සක්‍රියණය වෙලා නම් ඉන්නේ. මේ අවස්ථාව නම් අපි මේකේ මාදිමු. බෙන්සීන් සක්‍රියණය වෙලා නම් ඉන්නේ සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා මොන ස්ථානවලද? ඕතෝ ස්ථානවලයි පැරා ස්ථානවල. ඒ නිසා මේ විදිහට බෙන්සීන් සක්‍රියණය වෙලා තියෙනකොට තව ආදේශිත කාණ්ඩයක් මේකට ආවොත් එයා යන්නේ කොහෙටද? මෙන්න මේ තැන් තුනෙන් එක තැනකට. ඒ කියන්නේ මේ ඕතෝ ස්ථාන දෙකකින් එක තැනකට යන්න පුළුවන්. එහෙම නැත්නම් පැරා ස්ථානයට යන්න පුළුවන්. පැහැදිලිනේ? මොකද ඊළඟට එන්නේ ඉලෙක්ට්‍රෝෆිලික් එකක්නේ. ඉලෙක්ට්‍රෝෆිලික කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන හොයාගෙන එන අයනේ. ඉලෙක්ට්‍රෝන හොයාගෙන එනකොට ඉලෙක්ට්‍රෝන වැඩිපුර පේන්න තියෙන්නේ මෙන්න මේ තැන්. බෙන්සීන් කියන කෙනා වික්‍රියණය වෙලා තියෙන අවස්ථාව. අර උදාහරණෙම මේක පැහැදිලි කරන්න පුළුවන්. මේ ඉන්නේ මම. මේ ඉන්නේ මට සෙට් වෙච්ච යාළුවා. මට සෙට් වෙච්ච යාළුවා නිසා මංගාව තිබ්බ සල්ලි ටික වියදම් වෙනවා. මම දැන් ගනුදෙනු කරන්නේ මොන බැංකුවත් එක්කද? ඕතෝ සහ පැරා කියන බැංකුවත් එක්ක. එහෙනම් මම සල්ලි ගන්නෙ මොන වගේද? ඕතෝ වලිනුත් ගන්නවා, පැරා වලිනුත් ගන්නවා. එහෙනම් දැන් බෙන්සීන් වික්‍රියණය වෙලා තියෙනකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ ගොඩක් අඩුයි මොන ස්ථානවලද? ඕතෝ ස්ථාන දෙකේ සහ පැරා ස්ථානේ. චුට්ටක් හරි කීයක් හරි රුපියලක් හරි තියෙනවා නම් තියෙන්නේ මොන බැංකුවේ විතරද? මෙටා බැංකුවේ විතරයි. එහෙනම් දැන් වික්‍රියණය වෙලා තියෙන අවස්ථාවේ මොන ස්ථානවලද සුළු හෝ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩිවීමක් වෙලා තියෙන්නේ? මෙටා ස්ථානවල. හරි. ඒ නිසා බෙන්සීන් වික්‍රියණය වෙලා තියෙනකොට ඊළඟට එන ආදේශිත කාණ්ඩය යන්නේ ඉලෙක්ට්‍රෝන හොයාගෙන කොහෙටද යන්න ඕන? මෙටා ස්ථානවල. සාරාංශය මෙච්චරයි. බෙන්සීන් කියන කෙනාට කිසියම් කාණ්ඩයක් බැඳීම නිසා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිවීමක් වෙලා තියෙනවා නම් අපි කියනවා බෙන්සීන් සක්‍රියණය වුණා කියලා. බෙන්සීන් සක්‍රියණය වීම සඳහා හේතු වෙච්ච කාණ්ඩයට අපි කියනවා සක්‍රියකාරී කාණ්ඩයක්. බෙන්සීන් සක්‍රියණය වෙලා තියෙනකොට ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ සාපේක්ෂව වැඩි ඕතෝ ස්ථානවල සහ පැරා ස්ථානවල. ඒ නිසා බෙන්සීන් වල ඒකාදේශිත ව්‍යුත්පන්නයකදී එයා සක්‍රියණය වෙලා තියෙනවා නම් ඊළඟට එන ආදේශිත කාණ්ඩය යොමු කරනවා ඕතෝ සහ පැරා ස්ථානවලට. ඒ නිසා අපි කියනවා බෙන්සීන් සක්‍රියණය වෙලා තියෙනකොට ඕතෝ පැරා යොමු කරණයක් පෙන්වනවා කියලා. වික්‍රියණය වෙලා තියෙනවා කියලා කියන්නේ බෙන්සීන් වලට බැඳෙන ආදේශිත කාණ්ඩය නිසා බෙන්සීන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. හොඳටම අඩු වෙනවා මොන ස්ථානවලද? ඕතෝ ස්ථානවලයි පැරා ස්ථානවලයි. චුට්ටක් හරි තියෙනවා මෙටා ස්ථානවල. ඒ නිසා බෙන්සීන් වික්‍රියණය වෙලා තියෙද්දී මීළඟට පැමිණෙන ඉලෙක්ට්‍රෝෆිලිකය කොහෙටද යවන්නේ? මෙටා ස්ථානයකට. ඒ නිසා අපි සාරාංශයක් විදිහට කියනවා බෙන්සීන් වික්‍රියණය වෙලා තියෙනකොට එයා මෙටා යොමුකාරී ලක්ෂණ පෙන්වනවා කියලා. ඕක තව හොඳට පැහැදිලි කරන්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහවලින්. නමුත් මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ 2026 තව මාස 3කින් එක්සෑම් ලියන්න ඉන්න ළමයිට. ඒ නිසා මේ ප්‍රමාණය සාරාංශයක් විදිහට අඩුම තරමේ මේ ටිකවත් මතක තියාගන්න ඕන. හරි. එහෙනම් මොනවද මතක තියාගන්නේ? බෙන්සීන් සක්‍රියණය වෙලා ඉන්නවා නම් ඕතෝ පැරා යොමුකරණයක් පෙන්වනවා. බෙන්සීන් වික්‍රියණය වෙලා ඉන්නවා නම් මෙටා යොමුකරණයක් පෙන්වනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි කොහොමද හොයාගන්නේ බෙන්සීන් ඉන්නේ සක්‍රියණය වෙලා තියෙන අවස්ථාවකද නැත්නම් වික්‍රියණය වෙලා තියෙන අවස්ථාවකද කියලා. ඒකට කෙටි ක්‍රමයක් කියනවා. හිතන්නකෝ මෙහෙම මෙන්න බෙන්සීන් OH බෙන්සීන් වලට OH එකක් බැඳුනහම අපි මෙයාට කියන්නේ ෆීනෝල් කියලා. මෙන්න බෙන්සීන් කාබොනයිල් කාණ්ඩයේ කාබන් කෙනෙක් බැඳලා ඉන්න H එකක් තියෙනවා. බෙන්සීන් වල ඇල්ඩිහයිඩේ බෙන්සැල්ඩිහයිඩ්. මේකෙදි බෙන්සීන් කියන කෙනා සක්‍රියණය වෙලා ඉන්නවා. හැපි මූඩ් එකේ ඉන්නවා. මෙතනදී බෙන්සීන් කියන කෙනා වික්‍රියණය වෙලා ඉන්නවා. හරි. මෙයා සක්‍රියණය වෙන්න හේතුව තමයි මේ OH කාණ්ඩයේ ඔක්සිජන් මත එක සර තියෙනවා. එතකොට මේක සර මෙහෙම පල්ලෙහාට දබා දෙනවා. ඒ නිසා OH කාණ්ඩයේ බැඳීම නිසා බෙන්සීන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. නමුත් මේක වෙන්නේ වෙනම දෙයක්. කාබන් කියන කෙනාට සුළු ධන ස්වභාවයක්, මෙයාට සුළු ඍණ ස්වභාවයක්. එතකොට මේ බන්ධනයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හදද්දී මේ බන්ධනේ මෙහෙට කැඩෙන්න පුළුවන්. කැඩුනොත් මෙයාට ධන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යන්න පුළුවන්. එහෙනම් මෙයා බැඳීමත් එක්ක බෙන්සීන් වල තිබ්බ ඉලෙක්ට්‍රෝනය මේ ආදේශිත කාණ්ඩය ගත්තා. හැබැයි මෙයා බැඳීමත් එක්ක ආදේශිත කාණ්ඩයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලට දුන්නා. ඕකේ කෙටියෙන්ම හොයාගන්නේ බෙන්සීන් කියන කෙනාට ඍජුව බැඳලා තියෙන පරමාණුවට ෆයි බන්ධනයක් තියෙනවා නම් එයා වික්‍රියණය වෙලා තියෙනවා. ෆයි බන්ධන නැත්තම් එයා සක්‍රියණය වෙලා තියෙනවා කියලා ගන්න.
හැබැයි හැලජනයක් බැඳලා තියෙනකොට විතරක් මේ කාරණේ වෙනස් වෙනවා. ඒ තමයි බෙන්සීන් වලට හැලජනයක් බැඳලා තියෙන අවස්ථාවක් ගත්තොත් දැන් මෙතන මෙයාගේ ෆයි බන්ධන මොකුත් නැහැනේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට දෙනවා වගේ එකක් වෙයි. නමුත් මෙයාගේ විද්‍යුරණතාවය වැඩි නිසා ඇත්තට මේකේ වෙඩි ඉලෙක්ට්‍රෝන ගන්නෙ. ඒ නිසා අපි කියනවා බෙන්සීන් වලට හැලජනයක් බැඳුනහම බෙන්සීන් කියන එක නම් වික්‍රියණය වෙලා තියෙන අවස්ථාවකින්. හැබැයි වික්‍රියණය වෙලා තියෙන අවස්ථාවක මෙයා හිටියත් හැලජනවලදී විතරක් මෙයා පෙන්වන්නේ ඕතොපැරා යොමු කරන්නේ. අනිත් අවස්ථාවවලදී වික්‍රියණය වෙලා තිබොත් මෙටා යොමුකරණයක් පෙන්වන්නේ හැලජනවලදී හැලජනයේ බෙන්සීන් වලට බැඳීම නිසා යා වික්‍රියණය වෙනවා නමුත් පෙන්වන්නේ උතපරා යොමුකරණය. හරි. දැන් බලමු මෙයාලාට වෙනත් ආදේශිත කාණ්ඩයක් ආදේශ කරගන්නේ කොහොමද කියලා. මෙන්න බෙන්සීන් කියන කෙනා බෙන්සීන් වලට CH3 කාණ්ඩයක් ආදේශ වෙලා ඉන්නවා. කාබන් කියන කෙනාට ෆයි බන්ධන නැහැ. එහෙනම් මෙයා සක්‍රියණය වෙලා ඉන්නේ. සක්‍රියණය වෙලා ඉන්නවා නම් මේකට නයිට්‍රෝ කාණ්ඩයක් NO2 කාණ්ඩයක් ආදේශ කරද්දී නයිට්‍රෝනියම් කාණ්ඩයක් ආදේශ කරද්දී මේ සෙට් එක දාන්න ඕන. දාලා සාමාන්‍ය රත් කරන්න ඕන කීයටද? දැන් අපි දැක්කා බෙන්සීන් කියන කෙනාට NO2 කාණ්ඩයක් ආදේශ කරගන්නකොට ඔය මිශ්‍රණය දාලා 50ටනේ රත් කරේ. හැබැයි මෙයාට වඩා මෙයා ගාව ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිනේ. එතකොට එහෙනම් මෙයා 50ට රත් කරාට මෙයා 50ට රත් කරන්න ඕනේ නැහැ. තවත් සරලව කියනවා නම් බෙන්සීන් කියන කෙනාට වඩා සක්‍රියණය වෙලා තියෙන බෙන්සීන් පහසුවෙන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සඳහා යොමු වෙනවා. හැබැයි බෙන්සීන් වික්‍රියණය වෙලා තිබ්බොත් එහෙම පහසුවෙන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සඳහා යා පහසුවෙන් යොමු වෙන්නේ නැහැ. හරි. එහෙනම් මෙතනදී 50ට රත් කරන්න ඕන නෝන මෙතන 50ට රත් කරන්න ඕනේ නැහැ. 50ට අඩු උෂ්ණත්වයක තමයි රත් කරන්න ඕන. අපි හිතමු සෙල්සියස් අංශක 35ක් විතර වගේ උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. එහෙනම් දැන් මේ මිශ්‍රණය දාපුවාම NO2 කාණ්ඩයක් ආදේශ වෙන්න ඕන. කොහෙටද යන්නේ? සක්‍රියණය වෙලා තියෙනවා නම් මොන යොමුකරණයක්ද පෙන්වන්නේ? ඕතොපැරා යොමුකරණයක්. එහෙනම් CH3 කාණ්ඩයේ මෙතන ඉන්නවා ඕතෝ ස්ථානයට බැඳලා එකක් හදන්න පුළුවන්. හෝ එහෙම නැත්නම් එයා කොහෙට ගිහිල්ලා එකක් හදන්න පුළුවන්ද? පැරා ස්ථානයට ගිහිල්ලා එකක් හදන්න පුළුවන්. මේ තමයි අපිට ලැබෙන ප්‍රධාන ඵලය වෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඕක තමයි අපි කිව්වේ බෙන්සීන් සක්‍රියණය වෙලා තිබ්බොත් එහෙම ඕතොපැරා යොමුකරණයක් පෙන්වනවා කියලා. හිතන්න මේ වගේ අවස්ථාවක් බෙන්සල්ඩිහයිඩ් කියන කෙනා. දැන් මම ඉස්සල උදාහරණයේදීත් කිව්වා බෙන්සල්ඩිහයිඩ් කියන කෙනාගේදී බෙන්සීන් මොකක් වෙලා තියෙන්නේ? වික්‍රියණය වෙලා තියෙන්නේ. බෙන්සීන් වික්‍රියණය වෙලා තියෙනවා නම් පහසුවෙන් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවකට යන්නේ නැහැ. මොකද බෙන්සීන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙලා තියෙන නිසා. මේකටත් නයිට්‍රෝනියම් කාණ්ඩයක් ආදේශ කරද්දී HNO3 දාන්න ඕන, සාන්ද්‍ර H2SO4 දාන්න ඕන. සාමාන්‍ය බෙන්සීන් වලට NO2 ආදේශ කරගන්නකොට අපි රත් කරේ 50ට. සක්‍රියණය වෙලා තියෙනකොට එයා ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයක් කරන්න කැමති නිසා 50ට රත් කරේ නැත් 35ට රත් කරා. වික්‍රියණය වෙලා තියෙන අවස්ථාවේ එහෙනම් 35ද 50ද 50ට වඩා වෙනස් වෙන්න ඕනද නැත්නම් වෙනත් කියන්නේ ඊට වඩා වැඩි අගයක් වෙන්න ඕනද? 50ට වඩා උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. මොකද වික්‍රියණය වෙලා තියෙනවා කියලා කියන්නේ එයා කැමති නැහැ. ඔයාලා දැකලා තියෙන සමහර කරට සමහර පොඩි උන් ඉන්නේ නාන කැමති නැති ඒවා. එතකොට ඌව බලෙන් තමයි නාවන්න වෙන්නේ. අන්න ඒ වගේ බෙන්සීන් වික්‍රියණය වෙලා තියෙනකොට එයා කැමති නැහැ තව දුරටත් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශයක් සිද්ධ කරන්න. ඒ නිසා බලෙන් තමයි ඊළඟ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශිත කාණ්ඩය එකතු කරන්න වෙන්නේ. ඒ නිසා 50ට රත් කළා හරියන්නේ නැහැ. 50ට වඩා වැඩි උෂ්ණත්වයකට සෙල්සියස් අංශක 65කට වගේ රත් කරන්න ඕන. දැන් කොහෙටද මේ NO2 කාණ්ඩය යන්නේ? මෙන්න සීනිත බන්ධන OH ඇල්ඩිහයිඩේ මෙටා යොමුකරණයක් පෙන්නනවා. එහෙනම් මෙන්න මේ ස්ථානයට තමයි NO2 කාණ්ඩය සම්බන්ධ වෙන්නේ. හරි. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. එහෙනම් තව එක සැරයක් මම සාරාංශය කියන්න. බෙන්සීන් සක්‍රියණය වෙලා තිබ්බොත් ඊළඟට එන ආදේශිත කාණ්ඩය ඕත ස්ථානයකට හෝ පැරා ස්ථානයකට යනවා. බෙන්සීන් වික්‍රියණය වෙලා තිබ්බොත් ඊළඟට එන ආදේශිත කාණ්ඩය මෙටා ස්ථානයකට යනවා. හරි. එහෙනම් මේ තමයි අපි බෙන්සීන් වල දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවනම් ඒ වීඩියෝ එකත් බලන්න. පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එකකින් බෙන්සීන් වලට අදාළ තියරි ටික කවර් වෙනවා. හරි.